මිනිස්සු පෞකාරකම තුළ ඉඳලා ආපහු ස්වාමින් වහන්සේ වෙත හැරිලා එද්දී ගොඩක් මිනිස්සු ඒ මිනිසුන්ව පිළිගන්න කැමති නැහැ. අද සුපුරුදු තුළ අපි දකිනවා ලෙවී නම් අයකැමියෙක් ජේසුස් වහන්සේ කැඳවනවා. ජේසුස් වහන්සේ ඔහුව කැඳවනවා විතරක් නෙමෙයි ඔහුගේ නිවසට ආහාර පිණිස යනවා. එතකොට විනයදරුවෝ පරිසවරු කියනවා ඔබ ඇයි මේ පෞකාරයත් එක්ක කන්නේ බොන්නේ කියලා. එතකොට ජේසුස් වහන්සේ කියනවා රෝගීන්ට මිස නිරෝගීන්ගෙන්ට වෙදෙක්ගෙන් පලක් නැහැ කියලා. ඉතින් අපි පිළිගන්නට ඕනේ මුළුමහත් මනුෂ්‍ය සංහතියම පාපයට නිරාවරණය වෙලා තියෙන හැම කෙනෙක්ම පව් කරලා තියෙන්නේ. අඩු වැඩි වශයෙන් ඕනම කෙනෙක් පාපයට වැටෙන්න පුළුවන්. ඉතින් මේ පව්කාර උණයි කියලා මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතය හදාගෙන නැවත උන්වහන්සේ වෙත හැරිලා යන්න බැරි කමක් නැහැ. ඉතින් අපි උත්සාහ කරමු අපේ ජීවිතය තුළ තියෙන අඩුපාඩු අපි තේරුම් අරගන්නට. ඒ වගේම මිනිස්සු තමන්ගේ පව්කාර ජීවිතයෙන් හැරිලා ජේසුස් වෙතට එද්දී ඔවුන්ව දයාබරව පිළිගන්නට, ඔවුන් සංඝයට ඇතුළත් කරගන්නට අපි අද ඉඳන් උත්සාහ කරමු.